රටක් ආදරය කරපු ලොකු අයියාගේ වැඩිහිටි නිවාසය ගිනිවත් වුණා. ඒකත් එක්ක වැඩිහිටියන් සුරකීම ගැන ලංකාවේ ආයෙ කතා වෙන්න පටන් ගත්තා. ඇත්තටම ලොකු අයියා හරිද වැරදිද? මේ හා සම්බන්ධයෙන් ඔබට විවිධාකාර අදහස් තියෙන්න පුළුවන්. හැබැයි අද මම කතා කරන්නේ වැඩිහිටි නිවාස 456න් ලංකාවේ ලියාපදිංචි කරලා තියෙන 188යි කියන ඛේදවාචකයත් එක්ක ගුණාත්මක ආකාරයෙන් වැඩිහිටියා සුරකීම සම්බන්ධයෙන් විෂය ගැන අපිට දැනගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. ඔබ වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යන කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම යා යුතු තැනක් ගැන කතා කරන්න. සරලවම ලොකු අයියාගේ වැඩිහිටි නිවාසයේ ගිනිබත් වීමත් එක්ක ඒකේ අසරණ වෙච්ච ජීවත් වෙන වැඩිහිටි ප්‍රජාව දැන් නේවාසිකව ඉන්න තැන ගැන ඔබට මතක් කරන්න. කාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැනීමේ අමාත්‍යාංශය යටතේ හදපු වැඩිහිටියන් සුරකීම සම්බන්ධයෙන් හදපු ලංකාවේ හොඳම නියම ව්‍යාපෘතියයි මේ. ඒ කතරගම සිල්වේජ් ආයතනයයි. අපි යමු අතරමන් නොවි මේ විෂය ගැන කතා කරන්න හොඳම තැනට. යමු කතරගම. ඔබ කැමති වුණත් අකමැති වුණත් ලංකාවේ වැඩිහිටි නිවාස 456ක් තියෙනවා. හැබැයි ඒ වගේ නඩත්තුව පිළිබඳ ප්‍රශ්න ගොඩයි, සැක සංකා ගොඩයි, ගුණාත්මක භාවය පිළිබඳ ගොඩක් චෝදනා තියෙනවා. එහෙනම් ඒ අයට බලලා ඉගෙන ගන්න ලංකාවේ ආදර්ශයක් තියෙන්න ඕන, රෝල් මොඩල් එකක් තියෙන්න ඕන. ඒ එක වැඩිහිටියෝ බලා ගන්නවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඒක විෂයක්. ඒක න්‍යායාත්මකව හදාරන්න ඕන, පුහුණු වෙන්න ඕන, පරීක්ෂණ කරන්න ඕන. එහෙම තැනක් අපේ රටට ඕනමයි. ඒ දෙක එල්ඩර්ස් කෙයාරින් කියන්නේ ලෝකේ දැන් සල්ලි උනන ව්‍යාපාරයක්. හැමදාම අපි කරේ නුපුහුණු ශ්‍රමිකයා පිටරට පටවපු එක. හරියමන් වේතනයකුත් නැහැ, වෘත්තීය වටිනාකමකුත් නැහැ. හැබැයි අපිට පුළුවන් නම් පුහුණු ශ්‍රමිකයෙක් රට පටවන්න ඩොලර් උනන උල්පතක් බවට ඒක පත් වෙනවා. ඒක හොඳ ආයෝජනයක්. එහෙනම් ඒක අපි විසඳාගත යුතු තවත් හොඳ ආයෝජන අවස්ථාවක්. ඒ ප්‍රශ්න තුනටම උත්තර හොයන්න ලංකාවේ අලුතින්ම හදලා තියෙන වැඩසටහනයි මේ, නියම ව්‍යාපෘතියයි මේ. පරපුරක් තැනු පරපුරක් රැකගනිමු. අද මම ඔයාලත් එක්ක ආවේ මෙතනට මේ සිල්වර් ඒජ් සෙන්ටර් කතරගම වැඩිහිටි රැකවරණ පුහුණු පරීක්ෂණ මධ්‍යස්ථානය. එන්න මගෙත් එක්ක යන්න. දරුවෝ ලොකු වුණාම අම්මලා තාත්තලාත් එක්ක ඉන්න වැඩි කැමති නැහැ. එහෙම බහුතරයක් හිතන සමාජයක් ඇතුලේ වැඩිහිටියොත් එක්කම ජීවිතේ ගත කරන මේ ඉන්දුනිල් කෞශල් මහත්තයා තමයි කතරගම සිල්වර් සෙන්ටර්හි ස්ථානබාර නිලධාරීතුමා විදිහට කටයුතු කරන්නේ. වැඩිහිටියෝ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා, පොත්පත් ලියනවා. ඉතින් මම දැන් ඉන්නේ එතුමත් එක්ක. ආයිබෝන් ඉන්දුනිල් මහත්තයා. ආයිබෝන්. ඉතින් මේ වගේ තැනක් හදන්න හිතුවේ ඇයි? මේ වගේ තැනක් නඩත්තු කරන්න හිතුවේ ඇයි? ඇත්තටම ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා 2050 වෙන විට ලංකාවේ වැඩි ජනගහනය 50%ක් වඩපත් වෙනවා අවුරුදු 60ට වැඩි ජනගහනය. එතකොට යැපෙන පිරිස ඉතා විශාල පිරිසක් වඩපත් වෙනවා සහ ඉතාම සුළු පිරිසක් වඩපත් වෙන මේ ශ්‍රම බලකාය. ඒකට අපි රටට ලොකු අභියෝගයක්. මේ අභියෝගය විසඳ ගන්න නම් අපිට කාරණා දෙකක් කරන්න ඕන. එකක් තමයි වැඩිහිටි වෙච්ච අයම සුබ සාධනය සහ අයිතිවාසිකම් මෙහෙම රැකබලා ගන්නවා වගේම වැඩිහිටියන් ඩෙබිට් පවතින කට්ටියම අපි වගේ මේ කට්ටියට යැපෙන්න අනාගතයේ සුරක්ෂිත ක්‍රමවේදයක් හදන්න වෙනවා. මෙන්න මේ දෙක අරමුණු කරගෙන තමයි මේ ව්‍යාපෘතියේ සිල්වර් සෙන්ටර් වැඩිහිටි රැකවරණ පුහුණු පරීක්ෂණ මධ්‍යස්ථානය ආරම්භ කළා. ජපානයේ වගේම අපි තමයි හොඳටම කළේ ලංකාවේ. ඒ කියන්නේ ජපාන කියන්නේ අතිශය දියුණු රටක්. දැන් ශ්‍රී ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක්. හැබැයි මේ රටවල් දෙකේම වැඩිහිටි ජනගහනයේ ප්‍රක්ෂේපණය කරන පස්සේ දෙකම සමානයි. මොකද ආසියාවේ වැඩිහිටියන් වැඩි වෙමින් පවතින දෙවෙනි රට තමයි ශ්‍රී ලංකාව. ඒකට ශ්‍රී ලංකාව මේ අභියෝගය කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක ඒක පරීක්ෂණාත්මක තොරතුරු මත පදනම් වෙච්ච තොරතුරු මත ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක අනිකුළු නෙමෙයි. ඒකට මේක මෙතෙන්ට මේ විදිහට කරන්න නම් අපිට ඕන වෙන විධිමත් සඵලදායී සංවිධානාත්මක වැඩපිළිවෙලක්. එහි අරමුණෙන් අතුව තමයි අපි මේ වැඩසටහන පටන් ගත්තේ. මගේ අත්තම්ම මගේ ලොකු අත්ත මතක් වුණා මෙතනට ආවට පස්සේ. හරි සිරියාවන්ත මුණුවල් ටිකක් තියෙන්නේ. ඉතින් ඔබත් කතරගම එනවනම්, කතරගම අඩවියට එනවනම්, දෙයියෝ වදින්න එනවනම්, පුද පූජා පවත්වන්න එනවනම්, පින් දෙන්න එනවනම් ඉස්සරෝම පින් ගන්න එපා. ඉතින් කතරගම දෙයියන්ගේ අඩවියේ තියෙන ගෙදර බුදුන්ගේ රිදී නවාතන මේ සිල්වර් සෙන්ටර් එන්න. මෙතනට එන්න
මේ අම්මලා තාත්තලාත් එක්ක කතා කරන්න. මේ අම්මලා තාත්තලාට දානමය වැඩක් සංවිධානය කරනවා නම් හොඳම තැන. පින් ගන්න. ඊට පස්සේ ඔබටත් පුළුවන් කතරගම අඩවියට ගිහින් ඒ පින් දෙයියන්ට අනුමෝදන් කරන්න. හරිය සිරියාවන්ත මූණවල් ටිකක් එක්ක අපි අද දවස ගත කරනවා මේ සිල්වේට් සෙන්ටර් කතරගම. මෙතන නේවාසිකව ඉන්න අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් වැඩිපුර විස්තරයක් දෙකක් අහන්න හරි දුකයි. ඒ අයගේ ඇස් කඳුලින් බර වෙනවා. ඒ කට්ටිය අපේක්ෂා සහගතව ඉන්නවා තමන්ගේ පුතා මුණුබුරා මිනිවිරිය ඒ අය බලන්නේයි කියලා. අනේ අවාසනාවට ඇත්ත කතාව එහෙම වෙන්නේ නැහැ. හැබැයි එහෙම උණුපලියට වැඩිහිටි පාර්ශ්වය පාරට ඇදලා දාන එක නෙවෙයි යුතුයකම. වැඩිහිටි පාර්ශ්වය රැක ගැනීම සමස්ත රජයකම වගකීමක්. ඒ නිසාමයි රජය නියම ව්‍යාපෘතියක් විදිහට සිල්වේට් සෙන්ටර් කතරගම ආරම්භ කරලා තියෙන්නේ. දැන් මේක අපේ සම්පතක්. එහෙනම් අපේ සම්පත රැකගන්න එක අපේ වගකීමක්. ඉතින් ඒ නිසාමයි මම අද මෙතනට ආවේ. මේ නියම ව්‍යාපෘතිය ලංකාවේ සෑම වැඩිහිටි නිවාසයකටම අනුබද්ධ වෙනවා නම් ඒක තමයි විය යුත්තේ. ඔබ වැඩිහිටි නිවාසයක් හා සම්බන්ධ වෙන කෙනෙක් නම් එන්න සිල්වේට් සෙන්ටර් කතරගමට ඇවිල්ලා ඔබට අවශ්‍ය ඒ ගුණාත්මක අධ්‍යාපනය ලබා ගන්න. ඔබේ බලාපොරොත්තුව පිටරට එල්ඩර්ස් කෙයාරින් සඳහා යන්න නම් එන්න මෙතනින් ඊට අවශ්‍ය දැනුම කුසලතා නිපුණතාවයන් ටික ලබා ගන්න. ඔබේ බලාපොරොත්තුව දෙයියෝ වඳින්න කතරගම එන්න නම් දෙයියන්ට අවශ්‍ය පින් අනුමෝදන් කරන්න එන්න සිල්වේට් සෙන්ටර් කතරගමට. මේ අම්මලා තාත්තලා ඔබ එනකම් බලන් ඉන්නවා. ඉතින් මෙතන හරි අපූර්වට වැඩසටහන් ටික සිද්ධ වෙමින් පවතිනවා. මේ පිළිබඳව ඔබටත් විවිධාකාර අදහස් ඇති කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. එහෙනම් අද මම මෙතනින් සමුගන්නවා මේ පරපුරක් තනු පරපුරක් සුරකින සිල්වේට් සෙන්ටර් කතරගම. ජය වේවා.